හරි. මේකෙදී අපි බලමු තියෙන ප්‍රධාන සයිසස් මොනවද කියලා. මේ අපි පාවිච්චි කරන්නේ මොකටද කියලා බැලුවොත් එහෙම දැන් අපිට කොන්ක්‍රීට් එකක් තියෙනවා. මේ කොන්ක්‍රීට් එකට මොකක් හරි දෙයක් ඔන්න සම්බන්ධ කරගන්න උවමනාවක් තියෙනවා. මේක සම්බන්ධ කරගන්න කිසිම විදියක් නැහැ වෙනම. ඒ හින්දා තමයි මේවා අපි භාවිතා කිරීම සිද්ධ කරන්නේ. මේකෙදිත් බලපාන ප්‍රධාන ගැටලු ටිකක් තියෙනවා. දැන් කොන්ක්‍රීට් එකක් ගත්තොත් එහෙම කොන්ක්‍රීට් එක්ක නෝමලි අපි යූස් කරනවා කම්බි යූස් කරනවා. ඒ කම්බි භාවිතා කරන නිසා මේවා අපි දැමීමේදී අන්නේ කම්බි තියෙන තැනකට මේක සම්බන්ධ වුණොත් එම අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ සම්බන්ධව ප්‍රැක්ටිකල් දැනුමක් ඕනේ. නමුත් ඒක පොඩ්ඩක් තව එහාට මෙහාට කරලා විදගෙන ඒක කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒවා ලොකු අමාරු දේවල් නෙවෙයි. හරි. දැන් අපි බලමු මේකේ තියෙන ප්‍රධාන කොටස් ටික මොනවද කියලා. අපි මුලින්ම මේකේ තියෙන නට් එක ගලවමු. ඊට පස්සේ තියෙන ස්ප්‍රින් වොෂර් එකක්. ඊට පස්සේ තියෙනවා ෆැට් වොෂර් එකක්. ඊට පස්සේ තමයි මේකේ තියෙන කොලර් එක තියෙන. ඊට පස්සේ ඇනේ වෙන් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ තියෙන ප්‍රධාන කොටස් පහ තමයි මේක තුල තියෙන්නේ. දැන් හිතන්න ඔයාලට ඕනේ ගෙදර කරන්ට් එක ගන්න බාර් එක සවි කරන්න ඕනේ කියලා. මේක සවි කරනකොට ඒ තියෙන බාර් එක කොන්ක්‍රීට් එකට සම්බන්ධ කිරීමට මේවා අපිට යොදා ගැනීමට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඔන්න අපි ගෙදරට ටීවී එකක් ගෙනාවා කියලා හිතන්න. එහෙම ටීවී එකක් ගෙනාවට පස්සේ ටීවී එක පිටියට සම්බන්ධ කරන්න ඕනේ. එක්ක හෝල් ප්ලග් එකක් යූස් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේවා යූස් කරන්න ඕනේ. ඒ හින්දා මේ අපි බලමු මේ වගේ එකක් තනියම භාවිතා කරන්නේ කොහොමද කියලා. හරි. දැන් අපි බලමු මේවා භාවිතා කරනකොට පැට්‍රිකල් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. අපි කොන්ක්‍රීට් එකකට සම්බන්ධ කරද්දී කොන්ක්‍රීට් එක තුලදී අපි තද කරන්න වෙන ක්‍රියාවලිය මොකක්ද කියලා බලමු. දැන් මම බයකට භාවිතා කරනවා නූල් 3 කියන සයිස් එක භාවිතා කරනවා. එහෙනම් නූල් 3 සයිස් එක භාවිතා කරලා මම මේ 17 අතුරෙන් කරකනකොට බලන්න මොකද වෙන්නේ කියලා. මේ තියෙන කොලර් එක ඈත් වෙනවා. මෙන්න ඈත් වෙනවා කියන්නේ ඒක කොන්ක්‍රීට් එකට ගියාට පස්සේ ඒක කොන්ක්‍රීට් එක සමග තද වෙනවා. ඒ තද වෙනකොට තමයි මේකේ සවිශක්තිමත්භාවය ලැබිලා තියෙන්නේ. මේකදී අපි කතා කළේ මේ තියෙන ප්‍රධාන කොටස් ටිකයි ඇතුළේ වෙන ක්‍රියාවලියයි විතරයි. දැන් අපි වැඩක් කරනකොට තෝරගන්න ඕනේ මොකද්ද සයිස් එක. ඊට පස්සේ ඒකෙදි කොහොමද ප්‍රැක්ටිකල් ඩ්‍රිල් එකක් පාවිච්චි කරලා වැඩ කරන්නේ. මේවා සියල්ලම අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. එහෙනම් අප සමග රැඳී සිටියාට බෙහෙවින් ස්තුතියි.